අනාගතේ මොනවා වෙයිද කියලා බයෙන් දින්නේ වෙන්න එපා මොකද ගොත්තේම මේ අනාගතය කියලා දෙයක් ලෝකේ නැහැ ඒ අපේ පොඩි මොලෙන් හදාගත්ත පොඩි මේක මුරු සංකල්පයක් විතරයි ලෝකේ අනාගතය කියලා දෙයක් නැහැ එහෙම එකක් නැහැ නිකම්ම මෙහෙම කල්පනා කරලා බලන්නකො දැන් වා මොකක් හරි කාලයන්තරයක් හරි හදාගෙන දැන් වා ආසයි අනාගතෙට වා යනවා අනාගතේ කාලයන්තරයේ මාර්ගෙන් වා අනාගතෙට ගිහලා බහිනවා හරි බහැලක් කළා ඉන්නකොට ඩෝංග පොල් ගලියක් වැටෙනවා වා බහැලා ටික වෙලාවකින් පොල් ගලියක් වැටෙනවා ඊට පස්සේ අනාගතේ ඉන්න මිනිස්සෙක් අහනවා දැන් වා අනාගතෙට ගිහිල්ලා නේ මිනිස්සු අහනවා මේ අපි පොල් ගෙඩිය මේ කොයි වෙලාවද වැටුනේ වා කියන අනාගතේ වැටෙනවා කියලා කියනවා ඉතින් දැන් වා අනාගතෙට ගිහිල්ලා ඉන්න ඔයා කියනවා අනාගතේ වැටෙන්නේ එහෙම මගුලක්ද වා කියන්නේ නෑ ඔයා කියන්නේ නෑ මේ දැන් වැටුනේ මේ දැන් වැටුනේ එහෙම කියලා කියනවා ඉතින් ඔයා අනාගතේ ගිහිල්ලා ඉන්නේ ඔයාට හරිනම් දැනෙන්න ඕනනේ ඔයා අනාගතේ ඉන්නවා මේ මං දැන් අනාගතේ ඉන්නේ මේ එහෙම කියලා එහෙම මගුල් දැනන්නේ නෑ ඒක තමයි ඇත්ත අනාගතේ කියන්නේ කවදාවත් අපිට මේ අත්විඳින්න බෑ ඒක බොරුවක් ඒක අපේ ඔය පොඩි මොලේ විසින් හදාගත්ත ටිකක් ලස්සන ටිකක් ආටෝප් ටිකක් ගාපු සංකල්පයක් විතරයි අනාගතය කියන්නේ. අනාගතේ කවදාවත් ඔයාලා අත්විඳින්න බෑ. එහෙම දෙයක් නැහැ. මේක පවතින්නේ නැහැ. ඒ නිසා ඔය පවතින දේවල්ට බය වෙන්න බෑ බොරුවට. ඔය වර්තමානට බය වෙන්න. මොකද වර්තමානයේ තමයි අපිට තියෙන බලවත්ම කාල ප්‍රභේදය. ඔයගේ ඉස්සරහ වෙනස් කරනවද ඔයාලා මොකද ඔයාලා කියලා වෙනවද ඔයාලා හරිනවද කියලා තීරණය කරන කාල ප්‍රභේදය විතර වර්තමාන ගැන තමයි අපිට කියන්නේ. ඒ නිසා වර්තමානට බය වෙන්න. වර්තමාන හුඟක් භයානක. වා සිහියෙන් ජීවත් එහෙම බලන්න දැන් මම වර්තමානයේ අනේ මම දැන් මොකද කරන්නේ මම මේ පිස්සුද ගෙලින්නේ එහෙම කියලා බය වෙන්න සංකල්පයක් විතරක් වෙන මේ ඔළුවෙන් හදාගත්ත අනාගතය කියන දේට බය වෙන්න එපා ඒ අනාගතය ගැන හිතලා වැඩ කරන්න ඒ වැඩ කරන එකත් කරන්න වෙන්නේ ඔයාට වර්තමානයේ ඉඳන් කරන්න අනාගතයට බය වෙන්න එපා සැලුන් ජීවත් වෙන්න අසෙම්බ